குளியாப்பிட்டிய வலய கல்வி பணிமனையின் பணிப்பாளருக்கு எதிரான போராட்டம் ஒன்று இன்று 2025 9ஆம் மாதம் 16ஆம் திகதி ஆகிய செவ்வாய்க்கிழமை தியூரும்புல குலி காசிம் முஸ்லிம் வித்தியாலயத்தின் பெற்றோர்களினால் ஏற்பாடு செய்யப்பட்டிருந்தது. குறித்த இந்த போராட்டம் குளியாப்பிட்டிய வலய கல்வி பணிமனையின் பணிப்பாளரின் முறையற்ற ஆசிரிய இடமாற்றத்தை குறித்தே நடைபெற்றது என்பது குறிப்பிடத்தக்கது. දැන් මේ පාසලේ විශ්වාබාධිත ළමයෙක් ඉන්නවා. ඒ ළමයට ගුරු වෙච්ච ටීචර් කෙනෙක් ඉන්නවා. ඒ ටීචර්ව 2025 පෙබරවාරි මාසයේ වාර්ෂික ගුරු මාරුවක වෙන ස්කූල් එකට මාරු කරා. ඒ වෙලාවේ මේ පාසලේ ඉන්න දෙමව්පියන් ගිහිල්ලා ඒ කුලියපිටි කලාපයේ අධ්‍යක්ෂතුමියට කිව්වා මේ ළමයා උරු වෙලා ඉන්නේ මේ ටීචර්ට. එහෙම ටීචර් මාරු වුණොත් ඒ ළමයට ලොකු අසාධාරණයක් වෙනවා. ඒ හින්දා ඒ ළමයාට ටීචර් මාරු කරන්න එපා කියලා කිව්වා. ඒකත් ඇහුවේ නැහැ ට්‍රාන්ස්ෆර් එක ක්‍රියාත්මක කළා. ඊට පස්සේ කුලියපිටි කලාපයේ විමර්ශනයක් දැම්මා. ඒ ළමයාගේ සම්බන්ධව විමර්ශනයක් කරන්න. ඒ විමර්ශනේ පැහැදිලිව කියලා තියෙනවා ඒ ටීචර් ඒ ළමයාට අනිවාර්යෙන් ඕනේ. ඒ නිසා ඒ ටීචර් එයාට ලබා දෙන්න කියලා එයාගේ ප්‍රාථමික අධ්‍යාපන අංශය ඉවර වෙනකම්. ඒකත් කිසිම දෙයකට ගණන් ගන්න නැතුව ඒ රජයේ මුදල් වියදම් කරලා කරපු ඒ විමර්ශන තොට්ටු දෙකටවත් ගණන් ගන්න නැතුව කුලියපිටි කලාපයේ අධ්‍යක්ෂතුමිය ඒ ට්‍රාන්ස්ෆර් එක ගැව්වා. ඊට පස්සේ මේ දෙමව්පියන් ගිහිල්ලා ආණ්ඩුකාරතුමා හම්බෙලා ආණ්ඩුකාරතුමාට පැහැදිලි කරාන් පස්සේ ආණ්ඩුකාරතුමාට ඒ සබ්ජෙක්ට් එක තේරිලා ඒ ටීචර් ගියපු ස්කෝලත් එක්ක කතා කරලා ඒ ප්‍රශ්නේ විසඳන්න ඒ ටීචර් අනියුක්ත කරලා දුන්නා ඒ ළමයාගේ ප්‍රාථමික අධ්‍යාපනය ඉවර වෙනකම්. දැන් ඒ ටීචර් ප්‍රාථමික අධ්‍යාපනය ඉවර වෙනකම් ට්‍රාන්ස්ෆර් කරලා දුන්නේ ජූනි මාසේ මේ අවුරුදු ජූනි මාසේ. දැන් ජූනි මාසේ ඉඳලා දැන් සෙප්තැම්බර් මාසේ වෙනකම් මාස 3ක් විතර ටීචර් ඉන්නකොට කුලියපිටි කලාපයේ අධ්‍යක්ෂතුමිය එකපාරට හීනෙන් නැගිට්ටා වගේ ඇවිල්ලා ආයෙ ගාලා තිනවා අනියුක්තය කැන්සල් කරලා. අයි දන්නේ මේ ටීචර් මේ අධ්‍යක්ෂතුමියට ප්‍රශ්නේ එකපාරට මේක මාස 3කට පස්සේ මතක් වුණේ. අපිට සැකයක් තියෙනවා මේ අධ්‍යක්ෂතුමිය කාගේ හරි කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් එකකට වැඩ කරනවා කියලා. ඒ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් කරලා එයාට ඇක්ෂන් එකක් ගන්න ඕනේ කියලා තමයි අපේ රික්වෙස්ට් එක. අනිත් එක එතකොට මාස 3ක් විතර මේ ඉත ටීචර් කෙනෙක් එකපාර මාරු කරාම ඒක එක ළමයෙකුට නෙවෙයිනේ. දැන් ඒ පන්තියේ ළමයි 35 දෙනෙක් ඉන්නවා. ඒ 35 දෙනාටම කරන අසාධාරණයක්. ඒ සම්බන්ධව ඇක්ෂන් එකක් ගන්න කියලා තමයි අපි මේ අද සිට පාසලේ වර්ජනය කරන දෙමව්පියන් සියල්ලම අද සිට පාසලේ කිසිම ළමයෙක්ව දෙමව්පියන් යවන්නේ නැහැ කියලා අපි කතා කරලා තියෙනවා. ඒ නිසා අද සිට පාසලේ වර්ජනය කරන්න අපි තීරණය කරලා තියෙනවා.